සුබ දවසක් සියලු දෙනාට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ හයිවේ එකක එහෙම නැත්නම් එක්ස්ප්‍රස් වේ එකක රිය ධාවනය කරන විට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කාරණා පිළිබඳව. එහෙමනම් අපි මේ වැදගත් කරුණු එකින් එක කතා කරමු. ප්‍රධාන වශයෙන්ම හයිවේ එකට අපි වාහනයක් ඇතුල් කරනවා නම් අපි දැනගන්න ඕනේ මේ වාහනය හයිවේ එකේ ධාවනයට සුදුසුද නැද්ද කියන එක. ඉතින් මොකද මේ වාහනයක් හයිවේ එකේ ධාවනය කරනවා කියන්නේ ලොකු වේගකින් වැඩි කාලයක් ගමන් කරනවා. ඉතින් එහෙම ගමන් කරන්න වාහනේ හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි බලමු වාහනේ ටයර් ප්‍රෙෂර් එක නියමිත ආකාරයෙන් තියෙනවද කියලා. එහෙම නියමිත ආකාරයෙන් ටයර් ප්‍රෙෂර් එක නැත්නම් අනිවාර්යයෙන්ම ටයර් ප්‍රෙෂර් එක නියමිත ආකාරයෙන් පවත්වා ගන්න. ඒ වගේම තමයි ටයර් වල තත්ත්වය. ටයර් හොඳටම ගෙවිච්ච ටයර් තියෙන වාහන අනිවාර්යයෙන්ම හයිවේ එකට ඇතුල් කරන එකෙන් අපි වලකින්න ඕන. මොකද අධික වේගයකින් ගිහිල්ලා බ්‍රේක් එකක් කරොත් අනිවාර්යෙන් වාහන ලිස්සලා ගිහිල්ලා අපි ලොකු අනතුරකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟ වැදගත්ම කාරණය තමයි අපේ වාහනේ ලයිට් හරියට වැඩ කරනවද කියන එක. ඉතින් මේදී අපි බලන්න ඕන ප්‍රධාන විදිහටම හෙඩ් ලයිට් හරියට වැඩ කරනවද, පාකින් ලයිට් හරියට වැඩ කරනවද, බ්‍රේක් ලයිට් හරියට වැඩ කරනවද කියලා අපි බලන්න ඕන. එක්කම වැදගත්ම කාරණයක් තමයි හෙඩ් ලයිට් හරියට ඇඩ්ජස්ට් කරගන්න ඕන. සමහර හෙඩ් ලයිට් සමහර දෙනා හරියට ඇඩ්ජස්ට් කරන්නේ නැතුව ඒවා අහසට වැදිලා වගේ තියෙනවා. සමහර වෙලාවට ගොඩක් ළඟට වැදිලා තියෙනවා. ඉතින් හෙඩ් ලයිට් හරියට ඇඩ්ජස්ට් කරගන්න. ඒ වගේම තමයි බ්‍රේක් ලයිට් හරියට වැඩද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම තමයි හදිසි අවස්ථාවකදී පාකින් ලයිට් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ පාකින් ලයිට් හරියට වැඩ කරනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සේ අපිට වැදගත්ම කාරණයක් තියෙනවා වයිපර් බ්ලේඩ් හරියට වැඩ කරනවද කියලා බලන්න ඕන. ඒ වගේම වයිපර් බ්ලේඩ් හොඳ තත්ත්වයෙන් තියෙනවද කියලා බලන්න ඕන. මොකද නැත්තම් ගොඩක් වෙලාවට වයිපර් බ්ලේඩ් ඉරිතලලා අවුවට කර වෙලා තියෙන්න පුළුවන්. ඒම වුණාම වැස්ස වෙලාවකදී අපි වයිපර් බ්ලේඩ් ක්‍රියා කරනකොට හරි ආකාරයෙන් වින්ඩ්ස්ක්‍රීන් එක පිහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න ඕන වින්ඩ්ස්ක්‍රීන් වොෂින් ෆ්ලුයිඩ් එක අපේ නියමිත මට්ටමට තියෙනවද කියලා. මොකද ගොඩක් වෙලාවට වැස්සේදී අපි ධාවනය කරනකොට අම්ල වැස්සක් වෙන්න පුළුවන්. ඒ වගේම පාරේ තියෙන වතුර වින්ඩ්ස්ක්‍රීන් එකට වැටිලා ඊට පස්සේ ඒ වගේ තියෙන තෙල් පැල්ලම් වින්ඩ්ස්ක්‍රීන් එකේට තැම්පත් වුණාට පස්සේ අපේ වින්ඩ්ස්ක්‍රීන් එක දිලිසෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවෙදී අනිවාර්යෙන් වැදගත් වෙනවා හොඳ වින්ඩ්ස්ක්‍රීන් වොෂින් ෆ්ලුයිඩ් එකක්. දැන් බලමු අපි අපේ වාහනය හයිවේ එකට ඇතුල් කරාට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම අපි හයිවේ එකේ ගමන් කරද්දී අපේ වේගයට පැයට කිලෝමීටර 65ක 70කවත් අවම වේගයක් පවත්වා ගන්න ඕන. එහෙම නැත්නම් අපේ වේගය 40කට 35 40 වගේ යනවා නම් ඒක අනිත් මාර්ගය භාවිතා කරන අයට ගොඩක් ලොකු කරදරයක්. ඒ වගේම අපි අනතුරු වලට මුහුණ පාන්නත් හැකියාව ඉතාමත් වැඩි. මොකද ගොඩක් වෙලාවට වේගෙන් එන වාහන වලට ඉස්සරහින් යන වාහනේ වේගය අඳුර ගන්න අමාරුයි. ඉතින් මේ වගේ වෙලාවල් වලදී අපි අනතුරු වලට මුහුණ පාීමේ හැකියාව වැඩි. ඒ වගේම තමයි හයිවේ එකේ යද්දී අධික වේගයෙන් අපි රිය ධාවනය කරන එකත් නොකර යුතු දෙයක්. හයිවේ එක හදලා තියෙන්නේ සාමාන්‍ය පැයට කිලෝමීටර් 100 උපරිම වේගයකට ගමන් කරන්න. ඉතින් එහෙම නැතුව පැයට කිලෝමීටර් 120 40 වගේ වේගකින් ගමන් කරනවා නම් අපි අනතුරු වලට මුහුණ පෑමේ හැකියාව ඉතාමත් වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ පොයින්ට් එක අපි හැමෝම දන්න දෙයක්. නමුත් සමහරු පිළිපැදීමට අකමැති දෙයක්. නමුත් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කාරණයක්. ඒ තමයි අපි වාහනයක් ඩ්‍රයිව් කරනවා නම් හයිවේ එකකදී අනිවාර්යයෙන්ම වම් පැත්තේ ලේන් එකෙන් ඩ්‍රයිව් කරන්න ඕන. දකුණු පැත්තේ ලේන් එක තියෙන්නේ අනිවාර්යයෙන් වාහනයකට ඉස්සර කිරීමට පමණයි. ඒ වගේම තමයි අපි වාහනයකට ඉස්සර කරාට පස්සේ නැවතත් අපි දකුණු පැත්තේ ලේන් එකට පිටිපස්සෙන් එන වාහනයට කිසිම වේගය අඩාල කිරීමකින් තොරව ගමන් කිරීමට හැකිවන පරිදි අපි නැවතත් අපේ වාහනේ වම් ලේන් එකට ගත යුතු වෙනවා. මේක කාරුණික ඉල්ලීමක්. අපි වාහනයක් ඩ්‍රයිව් කරද්දී මේක හයිවේ එක වෙන්න පුළුවන්, නෝමල් රෝඩ් එක වෙන්න පුළුවන්. අපි හෙඩ් ලයිට් ගගහා හෝන් ගගහා ඉඩ ඉල්ලගෙන යන එක ඇත්තටම නතර කරන්න ඕනේ. ඒකෙන් වෙන්නේ ඉස්සරහින් යන මිනිස්සයා කලබල වෙන්න පුළුවන්. ඉතින් ඒක අනතුරකට ඒ වගේම තමයි මේ මිනිස්සයා ඉඩ දුන්නේ නැත්නම් තරහ ගිහිල්ලා අන්තිමට වෙට්ටු දාගෙන ගිහිල්ලා වාහන අනතුරු වලට ලක් වෙන ඒවා ගොඩක් තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ ඩ්‍රයිවර්ස්ලාගේ විනය තියෙන්න ඕන වාහන පදිනවා නම්. ඉතින් විනයානුකූල වාහන ගමන් කරනවා නම් ඇත්තටම මේ ලංකාවේ වාහන අනතුරු බොහෝ ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ වගේම තවත් අතිශය වැදගත් දෙයක් තමයි අපි අනිවාර්යයෙන්ම වාහනයක් ඩ්‍රයිව් කරනවා නම් ඒක හයිවේ එකක වෙන්න පුළුවන්, නෝමල් පාරක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සීට් බෙල්ට් යූස් කරන්න ඕන. ඒ අපි විතරක් නෙවෙයි, අපි ඩ්‍රයිවර් විදිහට අපි විතරක් නෙවෙයි අනිත් පැසෙන්ජර්ස්ලා සියලු දෙනාම සීට් බෙල්ට් පාවිච්චි කිරීම අනිවාර්ය වෙන්න ඕන. මේ වීඩියෝ එකෙන් පැහැදිලිවම පෙන්වුම් කරනවා ඩ්‍රයිවර් සහ රියර් පැසෙන්ජර්
කියන දෙන්නම සීට් බෙල්ට් යූස් කරන එක මොනතරම් වැදගත්ද කියලා. මේදී මේ ඩිමොන්ස්ට්‍රේට් කරන්න පැයට කිලෝමීටර් 35 වේගකදී අපි බලමු පැසෙන්ජර්ට මොකද වෙන්නේ කියලා. පැසෙන්ජර් ඇවිල්ලා ඉස්සරහා සීට් එකේ වදිනවා. එයාට වෙන බලපෑම ගොඩක් වැඩි. මේ පැයට කිලෝමීටර් 35 දී මේට වඩා වැඩි වේගයකදී වින්ඩ්ස්ක්‍රීන් එකේ උනත් වදින්න පුළුවන්. ඒකල ලොකු අනතුරක් සමහර විට ජීවිතේ උනත් නැති වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අපි දෙවෙනි අවස්ථාව බලමු. රියර් පැසෙන්ජර් සහ ඩ්‍රයිවර් දෙන්නම සීට් බෙල්ට් දාලා තියෙද්දි අනතුරකදී කොයි ආකාරයේ හැසිරීමක්ද වෙන්නේ? ඉතින් මේ වෙලාවේදී ඔයාලට පේනවා රියර් පැසෙන්ජර්ට වෙන හානිය ගොඩක් අවමයි. අපිට මේ වීඩියෝ එකෙන් තේරෙන දේ තමයි වාහනේ පිටිපස්සේ ගමන් කරත් අනිවාර්යෙන් සීට් බෙල්ට් යූස් කරනවා නම් අනතුරකදී අපිට වෙන හානිය ගොඩක් අවම කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි අවුරුදු 10කට වඩා පොඩි දරුවන් එක් කරගෙන යනවා නම් ඒ කට්ටිය අනිවාර්යයෙන්ම චයිල්ඩ් සීට් එකකට පුරුදු කරගැනීම කරගන්නම ඕනේ. මොකද අපේ ලංකාවේ ගොඩක් වෙලාවට චයිල්ඩ් සීට් වල ළමයි අරගෙන යන්නේ මේක අනතුරක් වුණ වෙලාවක අපේ දරුවන්ට වෙන හානිය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම පොඩි කාලේ ඉඳන්ම චයිල්ඩ් සීට් භාවිතා කරන්න පුරුදු වෙන්න. මේක ඇත්තටම ලංකාවේ නොසලකා හරින දෙයක්. නමුත් අනිවාර්යයෙන්ම අපි නීතිය මගින් හරි මේ චයිල්ඩ් සීට් භාවිතා කරන එක ප්‍රොමෝට් කරන්න ඕන. ඉතින් කෝටි ගණන් දීලා වාහනයක් ගන්න පුළුවන්කම තියෙනවා නම් අනිවාර්යයෙන්ම චයිල්ඩ් සීට් එකක් අරගෙන ළමයාව ඒකට පුරුදු කරගන්න බැරිකමක් අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනේ. අපි බලමු හයිවේ එකේ යද්දී ඔන්න ගොඩක් දුර ඩ්‍රයිව් කරද්දී අපිට නිදිමත වෙනවා. දැන් මොකද කරන්නේ? අපි හයිවේ එකේ පොඩ්ඩක් අයින් කරලා නිදා ගන්නවාද? එහෙම නැත්නම් මොකද්ද කරන්න සුදුසුම දේ? කරන්න සුදුසුම දේ තමයි ළඟම තියෙන එක්සිට් එකෙන් ඔයාගේ වාහනේ එක්සිට් කරගෙන අතුරු පාරකට ගිහිල්ලා ප්‍රමාණවත් තරම් නිින්දක් ප්‍රමාණවත් තරම් රෙස්ට් එකක් අරගෙන ආය අපිට හයිවේ එකට ඇවිල්ලා අපේ ගමන කන්ටිනියු කරන්න පුළුවන්. එහෙම නැතුව හයිවේ එකේ අයින් කරගෙන රෙස්ට් කරන එක අනිවාර්යයෙන්ම නොකළ යුතු දෙයක්. මොකද රාත්‍රී කාලේදී මේක බොහොම භයානකයි. අපේ වාහනේ නවත්තලා තියෙද්දි පිටිපස්සෙන් එන වාහන වලට ඒක පේන්නේ නැති වෙලා ලොකු අනතුරකට මුහුණ පාලා අපේ ජීවිතේන් උනත් වන්දි ගෙවන්න පුළුවන්. අපි හයිවේ එකේ ඩ්‍රයිව් කරගෙන යද්දී අපේ වාහනේ කාර්මික දෝෂයකට හෝ වෙනත් හදිසි ආපදාවකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවදී අපි මොකක්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි වාහනේ ආරක්ෂාකාරීව හයිවේ එකෙන් පුළුවන් තරම් අයිනට කරලා හැකි ඉක්මනින්ම අනිත් වාහන වලට බාධාවක් නොවන පරිදි වාහනේ අයින් කරලා නවත්ත ගන්න. ඊට පස්සේ කරන්න තියෙන දේ ඔයාගේ හසාඩ් ලයිට් ඔන් කරන්න ඕන. ඒ වගේම වෝර්නින් ට්‍රයැන්ගල් එකක් තියෙනවා නම් ඒක වාහනේ ඉඳන් මීටර් 30ක් වගේ ඈතින් අපිට තියන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ පුළුවන් ඉක්මනින්ම වාහනේ ඇතුලේ ඉන්න සියලුම දෙනා වාහනෙන් එළියට බහැලා ආරක්ෂිතව අනිවාර්යෙන් එළියට බහින්න ඕනේ. ආරක්ෂිතව එළියට බහැලා වාහනෙන් පුළුවන් තරම් ඈතට, ඒ කියන්නේ පාරෙන් පුළුවන් තරම් ඈතට ගිහින් ඉන්න ඕන. ඒ වගේම ඊට පස්සේ අපිට පුළුවන් හයිවේ ඉමර්ජන්සි සර්විස් වලට කතා කරලා ඔවුන්ගේ සහාය ලබා ගන්න. උදාහරණයක් විදිහට අපේ වාහනේ ටයර් පංචර් එකක් වෙලා තියෙනවා නම් අපි ගාව ස්පෙයා වීල් එකක් තියෙනවා. අපිට ඒ දැනුමත් තියෙනවා. නමුත් අපි කර යුතුම දේ තමයි අනිවාර්යෙන්ම හයිවේ ඉමර්ජන්සි සර්විස් එකට කතා කරලා ඔවුන්ගේ සහාය ලබා ගන්න එක. එහෙම නැතුව තමන් ටයර් එකක් මාරු කරගෙන හෝ කාර්මික දෝෂයට පිළියම් කරන්න තමන්ට දැනුම තිබ්බත් ඒ වෙලාවේ නොකළ යුතු දෙයක්. ඒ වගේම තමයි අපි හැම වෙලාවෙම වාහනයෙන් සහ පාරෙන් ගොඩක් ඈතින් ඉන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට එන වාහන ඉතාමත් වේගෙන් එන්නේ ඔවුන්ට අපිව නොපෙනී යන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවදී අනතුරු වලින් ආරක්ෂා වෙන්න අපි පුළුවන් තරම් පාරෙන් ඈතින් ඉන්න ඕනේ. ඒ වගේම තමයි හදිසියෙ නැවත වාහනයට එමින් අපි වළකින්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්න දැන් අපි මේ ආපදා අවස්ථාවට මුහුණ පාලා ඉන්නකොට වහින්න ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මොකද අපිට ඉක්මනටම හිතෙන්නේ දුවකට යන වාහනේට. කිසිම වෙලාවකවත් මේ දේ කරන්න එපා. මොකද අපිට නැවත අනතුරකට අතපෑමක් මේ සිද්ධිය වෙන්න පුළුවන්. මොකද වැස්සේදී ගොඩක් ඈත පේන එක අඩු වෙනවා. ඒ වගේම දැන් අපි වාහනේ නවත්තලා තියෙන එක කෙනෙකුට නොපෙනෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවෙදී අනතුරක් වීමේ ඉඩකඩ ගොඩක් වැඩි එකේ හින්දා තෙබිදෙමි හරි කමක් නැහැ. වාහනේ ඈතට වෙලා පුළුවන් තරම් ඈතින් ඉන්න ඔයාලට ආපදා සේවා පැමිණෙන තුරු.
මේ අනිවාර්යෙන්ම මතක තියාගන්න. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බලන්න. යාළුවා මට කෝල් කරා බ්‍රේක් පැඩ් හදන්න කියලා. බ්‍රේක් පැඩ් ගේන්න කියලා මට ප්‍රෝග්‍රෑම් එකක් සම්පූර්ණ කරලා බ්‍රේක් පැඩ් අරගෙන ගියා. බ්‍රේක් පැඩ් දීලා යන්න හැදුවේ මං එයාකෝ නෑ මාව දාලා යනවාද ඉන්නේ කියලා. මම වාහනේ මෙතන පාක් කළා. යාළුවා ඒ ටික දාලා අවුට් එක එක්කව කරනකොට මේ ඇල් බ්‍රේක් කෙනාට ඉඳ ගිහිල්ලා හරි එයාට කප්පුත් මොකක් කරන්නේ අස්සත් දෙනා ඇවිල්ලා මගේ කාර් එකේ ගැව්වා. මං හිතුවා මෙතන ආලා ඉන්නේ. ඔව්. යාළුවාට ගොඩක් තුවාලද මොකද උනේ? ඉතින් මේකත් ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්. ඉතින් මෙතනදිත් වෙලා තියෙන්නේ තමන්ගේ වාහනය හයිවේ එකේ අයින් කරගෙන රිපෙයාර් කරන්න ගිහිල්ලා මේ නොසලකිලිමත් භාවය නිසා අන්තිමට ජීවිතේනොත් වන්දි ගෙවන්න වෙලා. ඉතින් මේ වගේ අවස්ථාවේදී තමයි හයිවේ ඉමර්ජන්සි සර්විස් තියෙන්නේ. ඔයාලට කතා කරලා ඒ අයගේ අවශ්‍ය සහාය ගන්න. එතකොට ඒ කට්ටිය ට්‍රැෆික් එක කන්ට්‍රෝල් කරලා අවශ්‍ය විදිහට ඒ රිපෙයාර් එක කරලා දෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුමක් නැතිකම තමයි මේ වගේ අවාසනාවන්ත සිද්ධිවලට හේතුව. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් හයිවේ එක නිතර භාවිතා කරන හෝ ඩ්‍රයිව් කරන වාහනයක් ඩ්‍රයිව් කරන ඒ අයත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඒ වගේම ඔයාලා වාහනයක් ඩ්‍රයිව් කරද්දී ඔයාලා අනුගමනය කරන සේෆ්ටි ටිප්ස් ඒවා අපිත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලා මේ වගේ වීඩියෝ වලට කැමති නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වුණත් ජය වේවා.